හෙලෝ ළමයි කොහොමද ඉතින් ඔයාලට? මුලින්ම ඔයාලා හැමෝටම හිතේ සතුට සැනසීම පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි හැමෝම එකතු වෙලා අපේ කිරිමුට්ටිය උතුරගත්තා. ඒ අතරතුර අම්මා කිරිබත් එකත් උයාගත්තා. ඊට පස්සේ ආහාර අනුභව කරන එකතනේ. ඉතින් අම්මානේ ගෙදරින් නිර්මාල්ම කෙනා. ඉතින් එයාගේ අතින් එයා අපේ හැමෝටම කිරිබත් කැව්වා. සතුට පිරේ මේ සුබ මංගල්ලේ. මෙන්න මේ වෙලාව වෙනකන් තමයි මං උදේ ඉඳන්ම ඉවසිල්ලක් නැතුවම බලාගෙන හිටියේ. ඉතින් මම යනකොටත් කට්ටිය ඇවිල්ලා. මමත් ඉතින් ගිහිල්ලා උයන්නත් පොඩ්ඩක් උදව් වෙලා ඉතින් කතා කර කර හිටියා. දන්නේම නැතුව රැත් වෙලා තිබුණා. මේ ඉතින් අපේ පවුලේ චූටිම පැංචෝ ටික. තවත් ඉන්නවා. එයාලා නම් මේ වෙලාවේ මෙතන හිටියේ නෑ. පේනව නේද? අපේ අක්කගේ චූටි බාබා බිම වැටි වැටි වඳින විදිය. ඉතින් මේ ඉන්නේ මගේ අම්මී තාත්ති අක්කයි. ඉතින් මට ඉන්නේ යාළුවනේ. අපි යාළුවටත් අලුත් අවුරුද්දට වැඳලා ආශිර්වාද අරගත්තා. ඉතින් අපේ නෑදෑ හැමෝගෙම අපේ තාත්ති අම්මී තමයි බෞද්ධ. ඒ නිසා හැම අවුරුද්දෙම අවුරුදු දවසට අපේ ගෙදර තමයි අපි හැමෝම එකතු වෙලා අවුරුදු සමරන්නේ. මේ ඉන්නේ ඉතින් අපේ සැපට දුකට හැම දෙයකටම ඉන්න කට්ටිය තමයි. ඉතින් යාළුවත් එක්ක එකතු වෙලා අපි අවුරුදු දවස සමරුවේ මේ විදියට. මට නම් ඉතින් පාටි ඉවර වෙනකම් ඉන්න බැරුව ගියා. මොකද අපි හෙට කතරගම යනවානේ. ඒ නිසා අපි අයියලාගේ පුංචි ලෑ ගෙදර යන්න ඕනේ. ඒ කියන්නේ මොරටුවට යන්න ඕනේ. අපි ඉන්නේ දංකොටුවේනේ. ඉතින් ඔන්න අපි 11 මාර විතර වෙද්දි ඒට යන්න පිටත් වුණා. එහෙනම් අදට මං ගිහින් යන්න. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි බයි.